අයිබෝන් අපි අද දැම් පොඩිස්සල සතිය අපි ආවා නුවරින්දලා වත්තේකමට පයින් පෙල් පාර්දිගේ දැන් අපි අන්ඩයන්නේ වත්තේකමින්දලා මාතලයට බලමු අපි දැන් තමයි අමාරු හරි තියෙන්නේ බලමු ලස්සන දැන් ගලාගෙන යනවා කඳු උඩ ගෙවල් හදලා තියෙනවා ලස්සනට හැබැයි ඉතින් අර වගේ කවුත් තමයි ඩේන්ජර් මිනිස්සු හදලා තියෙන ලස්සනට තියෙනවනේ හෝටල් වගේ ගෙවල් හරි ඈත ඔය නායකයෝ තැන් පෙන්වන්නේ ඕ නායකයෝ තැනක් නේ තියෙන්නේ ගිහිල්ලා පාට ඇවිල්ලා තියෙන සෑහෙන වතුර පාරක් ඒක අයින් කරලා තියෙනවා ඒගොල්ලෝ මෙහෙම බස් සෑහෙන උඩක තමයි රේල් පාර තියෙන්නේ යාළුවෙක් ඉන්නවා වල ඈතින් පේන්නේ හුන්නස්කිරි කන්ද මං හිතන්නේ අර ගිහිල්ලා සෑහෙන නාය ගිහිල්ලා තියෙනවා හරි ලස්සන තියෙනවා කල්ලා ගම්මාන ඉතාලම ලස්සන ගම් ඇතුළට පොඩි පාරවල් තියෙන්නේ තාම ලස්සනයි ඇල දොරවල් මිනිස්සු නාන්නේ ගෙවල් දොරවල් පේන්නේ නැහැ ඔක්කොම සස්ත්‍රීක කරාමු සාදික්කා වගේ තියෙන තැන් ඔන්න මං කිව්වා දැන් තමයි අපිට හම්බෙන්නේ අමාරුම තැන් මේ තියෙන්නේ විශාල වශයෙන් නාය කියලා තියෙන පුරු පාරම කියලා තියෙනවා පේනවනේ ආයි කිසිම මේ නෑ පාර ඇල වෙලා තියෙන්නේ මිනිස්සුත් යන්නේ බයෙන් අයින් වෙලා ඔය මෙහෙට ගිහින් තියන්නේ ඔයාලා කඩානේ ඇයිද දන්නේ නැහැ වැස්සක් වැස්සනම් මිටත් කඩාන යනවා ආයි ගිය තැන් හදනවා මේගොල්ලෝ ගන්නද වීඩියෝ දවස් ගණන් මහන්සිලා රෑ දවල් නැතුව මේගොල්ලෝ මහන්සිලා වැඩ කරනවා පේනවනේ මම හිතේ සුලිසුලම් පස්සේ ගෙවල්වත් ගිහින් නැහැ කට්ටිය සාලායි නායම ගස් කඩම් වැටලා මේ අයින් කරලා තියෙන්නේ ඉස්සරහට තියෙනවා යන්කෝ පෙන්වන්න මෙයා මේ සුළු ඒවා ලොකුරේ නාය ගෙතෙන් යන් බලන්න ගස් කඩම් වැටිලා පේනවනේ යා ලොකු ඩැමේජ් වෙලා තියෙන්නේ කියන ලස්සන ඇල දොරවල් බලන්න හොදන් ගිහලා තියෙනවා ඔය ඇතින් පේන්නේ හොන්නස්කිරි කඳු මං හිතන්නේ ගහ පේන කඩම් වෙලා තියෙන පාර හරහාමයි තියෙන්නේ තාම අරන් දාලත් නැහැ මේ යන්නේ දුෂ්කරම මාර්ගය තමයි මාතලේ වත්තේගම මාතලේ පාර කියන්නේ ගහක් තියම ගලන් වැටලා තියෙන්නේ ලාවට ගෙට ඩැමේජ් වෙලා නැහැ පොඩි ඒවා කපලා අයින් කරලා කිලෝමීටර් 12මාරයි ඔයගොල්ලන්ට පේනවනේ ඕන් තත්ත්වේ බරපතලකම ගස් පිටෙන් ගිහින් තියෙන පාර මුකුත් නැහැ මේ පැත්තෙන් තමයි යන්න තියෙන්නේ අයිනේ දෙවනේ යොත් ඉවරයි ආයි මුළු පාරම කඩන් යනවා
ගිහින් තියෙන ඔක්කොම ගලවන්නේ. තේරෙනවද? ඔක්කොම කඩාන ගිහින් තියෙන්නේ. එහා වත්තෙන් තමයි යන්න තියෙන්නේ. දැන් මෙහෙ යන්න එපා කියලා. සේරම ගිහින් තියෙන්නේ. දැන් තමයි අමාරුම හරිය. මැදින් තමයි යන්න තියෙන්නේ. තේරෙනවද? දේශින් නැහැ ඉතින්. හදන්න ගියාම සිග්නල් කේබල් එක ඔක්කොම මතුවලා තියෙන්නේ. තේරෙනවද? තේරෙනවද? පොඩි ගංගා එළදොරවල් ගලාගෙන යන ලස්සනයි. ඒ වගේ තමයි තරහ ගියාම අපිට නිලන්ත මල්ලි හම්බුණා. මේ පාර කොහෙද යන්නේ? මේ පාර යන්නේ කෙලින්ම මේ පන්සල ගාවට. ඒ කියන්නේ මේ වත්තේගම පාරේ. වත්තේගම කොළඹ පාරේ. මේ වත්තේගම කොළඹ මේ මාතලේ පාරේ නේද? මාතලේ පාරේ. මෙතනින් උඩ යන්න පුළුවන් නේද? ඔව් මෙතනින් මේ උඩට ගිහලා මේ එතනින් උඩට හම්බ වෙනවා ආයේ මේ ඒ ගමට මොකද කියන්නේ? ඒ ගමට මොකද කියන්නේ? එතනද? ඔව්. ඒක ඇවිල්ලා මේ කුඩුගල පාර. කුඩුගල? ඔව් කුඩුගල. පාරම වෙලා තින්නේ තේරෙනවනේ. ආයි ගන්න දෙයක් නැහැ. මං කිව්වේ ඩේන්ජර්ම හරිය දැන් තමයි. පාර සෑහෙන දුරක් යන්න ඕනේ. හරි. කිලෝමීටර්? ඔව්. මේ යටවර නේද? ඔව්. පොඩි තැනක්. කිලෝමීටර් 13 කනුව. මම ගිහිලා තියෙන්නේ. තේරෙනවද? ගිහිලා තියෙන ජීවිල්. කඩාන ගියොත් එහෙමයි පල්ලෙහාට නතර වෙන්නේ. එල්ලිලා තින්නේ. යස්සොත් ඉතින් ආයිම යනවා ඔය. තේරෙනවද? කවදා හදන්න තියා තමයි වැඩි ඔය. තේරෙනවද? තනත් ඒ වගේ කැලක් ගිහින් තියෙනවා. ඒ වුණාට මේ පාර ගිහින්නේ නැහැ. නමුත් මේකේ මේ ගොඩක් වීඩියෝ ගන්න නැත්නම් මගේ බැටරිය ලෝ වෙලා තියෙන්නේ. අපිට අනිත් ටික ගන්න බැරි වුණා මේ ගොඩක්. බිල්ඩින් එකක් තියෙනවා මං හිතන්නේ. CGR එකේ වෙන්න ඇති.
අපේ යාළුවෙක් ඉන්නවා. ගස් කඩන් වැටලා තාම අයින් කරලා නැහැ. භාගය අයින් කරලා තියෙන්නේ. කෑල්ල කෑල්ල කපලා. ගස් කඩන් වැටලා. ගෙවල් වල රෙදි වනලා තියෙනවා පාරේ. මේවා ඉතින් කවදා සුද්ධ කරයිද දන්නේ නැහැ. එතකන් ඉතින් මෙහෙම තමයි. කිලෝමීටර් 13 කණු 13මාරයි නේද? කට්ටිය කෑ ගැවුවට ලේසි නෑ හදන එක. පේනවා සිග්නල් කේබල් එකක් තියෙනවා. කොහෙ ගියාද කියලා නෑ. ගම්මාන පිටින් යට කරගෙන ගිහින් තින්නේ. එහෙනම් තව වැස්සක් තව යනවා මේවා. මිනිස්සු ගිහිල්ලා තියෙන අඩි පාරවල් තියෙනවා මේ. ගෙවල් ඇති තව. 13.3 කාල. සෑහෙන කට්ටක් කන්න මේ කියන්නේ. අර වගේ තැනක් ඔය තියෙනවා වතුර යනවා බලාගෙන. පාන් 14 වෙනි කිලෝමීටර් කොහෙන්ද? තව ඉස්සර නායකයන් පස් කෙනෙක් දාලා තියෙනවා. පත්තන් 5 ස්ටේෂන් එක.
එරලෙනුත් තියෙනවා කවුරුත් නෑ වගේ වුණාට නේද? තානායකට විකරණය කියලා සීන තහනක් කියලා ගහලා තියෙනවා. පතන් පහ. නාන කියන්නේ ලස්සනට කියනවා. පාරක් තියෙන දන්නේ නැහැ කොහෙද කියලා. පතන් පහ පහු කරලා අපි දැන් මම කිලෝමීටරක් විතර ආවා. දැන් නම් ගෙවල් නැහැ ටික පාළු පැත්තක්ම ගිහිතේ. විතර පේන්න තැන් නැහැ ඔය. කොම් වතු තියෙන්නේ. පල්ලෙහා ගෙවල් ඇති. නමුත් මේ හරිය මිනිස්සු ගැසෙන පාටක් පේන්නේ නැහැ. පතන් පහ කල කිලෝමීටර් 14මාර මේ කොහෙද මම දන්නේ අර පැත්තේ 15ක් ගහලා තියෙනවා මේ පැත්තේ 14ක් ගහලා තියෙනවා. මොනවද කියලා දන්නේ නැහැ ඔය. කොහෙන්ද කොහාටද කියලා දන්නේ නැහැ. මේ හරිය රේල් පාර බැහැලා තියෙන්නේ නේ යටින් මම හිතේ ගිහිල්ලා ඔය හොයන්න බෑ ඔව් ගිහිල්ලා තින්නේ මේ හරිය බැහැලා රේල් පාර ඇද වෙලා තියෙන්නේ අර දිගටම මේ හරිය බැහැලා ඇද වෙලා තියෙන්නේ ගල් අතර ගියාම ඔය ඔක්කොම ටික යටට බැහැලා තියෙන්නේ මීටර 200ක් විතර තියෙනවා එහෙම බැහැලා රේල් පාර ඇද වෙලා තියෙන්නේ පේනවනේ මේ පේනවනේ දිගටම ඇද වෙලා තියෙන්නේ රේල් පාර මේ හරිය ගල් අරම ඔක්කොම යටට බැහැලා තියෙන්නේ පීල්ල විතරක් උඩ ඉතුරුලා තියෙනවා පේනවනේ බැහැලා තියෙන බැහිල්ල යටට ගිහිල්ලා නැහැ නමුත් කොහොම හරි ගල් අරම සවුත් මේ පේනවා ඔයාලට පේනවා ඇති පාර ඇද වෙලා තියෙනවා 14යි 4න් 3යි පාර අර හරියද කවදා හැදයිද දන්නේ නැහැ වනේ අර හරින් හදාන්න නම් එනවා හැබැයි ඉතින් ඔව්නේ අර හදාගෙන එනවා හරියද අර වත් එකම හරියන පස් අයින් කරනවා ඔව් 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 දැන් අර බහින එක කොච්චර බැහැලාද කියලා දන්නේ නැහැ ඒවා නිකන් මේ මේවා ගිහින් අර අම්මෙච්ච කට්ටිය ගෝ මේ සුද්ධ කරේ ස්විච්චායෙන් යල කියලා මං හිතන්නේ අදුතරුවයි අය වෙන්න ඇති එහෙම කියන්න දන්නේ නැහැ නමුත් හිතන විදියට ඒගොල්ලෝනේ ආවේ සුද්ධ කරන්න දිගට හොඳට යන්න සාමාන්‍ය පාර සුද්ධ කරලා තියෙනවා පාරයින් දිගේ ගිහෑගේ නේ ගිහිලා තියෙන සම්පූර්ණ පාර වෙහිලා තියෙන්නේ තාම වතුරක් තියෙනවා කිලෝමීටර් 15 කනුව ලොගිය දෙන්නෙක් එනවා ෆ්‍රෙන්ඩ්ලි වගේ නේද ඔව් කරවන්නවත් නැහැ යන්න ඕනේ කොට උඩින් තේවත්තක් පදු කරලා ලස්සනට හදලා තියෙනවා අර පල්ලෙන් පේනවා හිතන්න මාතලේ පාර ඔය පේන්නේ ඈත කොහොම වතු තියෙන්නේ දෙකටම 15යි 4න් 1 අර ප්‍රධාන පාර පේනවා ළඟයි ඔන්නම් බැලලා ගියා කිති යනවනම් එහෙ අන්ද මෙතනින් එහා නම් ඒ තරම් මේ ලොකු ඩැමේජ් නැහැයිලු දැන් ආපු කට්ටිය දැන් මම දිගට කිස්සනක එහෙම ලොකු ඩැමේජ් එකක් නැහැ සෑහෙන්න පාළුයි කවුරුත් නැහැ මම හිතේ මේ ඉඩම් මේ මහා පරිමාණ ඉඩම් අයිතිකාරයෝ වෙනදාට ගින්නක් කර 25 50 60 100 වත් තියෙනවද දන්නේ නැහැ පාළු පැත්තක් ඔය පේනවා පැටින් යන වතුර දින් යන්න තියෙන්නේ ඉතින් තවත් අර වගේම තැනක් ඔය හදලා තියෙනවා
වතුර ගිය පාරවල් තියෙනවා මේ. පේනවා ගලාගෙන යනවා. ඔක්කොම පිරිසිදු වතුර එන්නේ මේ වතු වල ඉඳලා. අර කඳු වල ඉඳලා එන්නේ පිරිසිදු වතුර තනි කර ආරෙන්. කිසි ජරාවක් නැහැ. බොන්න පුළුවන් ඕන විදියට. අවසර නැතුව ඇතුළු ණයට වෙඩි තබනු ලැබෙයි කියලා තියෙන මම හිතේ මේ බෝවතැන්න පවර් ප්ලාන්ට් නැත්නම් උකුල පවර් ප්ලාන්ට් එකේ වතුර ගෙනියන එක වෙන්න ඇති මේ මම හිතන විදියට ඔය තියෙන ලොකු මමත් දන්නේ අද මේක එනකොට වෙන කවුරුත් කියලාත් නැහැ දන්නෙත් නැහැ මම. අපි බලමු ළඟට ගිහිල්ලා. මං හිතන්නේ ඒක තමයි මේ විදුලි බලාගාරයට වතුර ගෙනියන උමගෙන් ඇල්ල මෙතනින් තමයි කුවල බලාගාරය වෙන්න ඇති. මං දන්නෙත් අද වෙන කොහොමද එලකන්ද ඉතින් තමයි ටර්බයින් කරකවන්නේ. පොල් ගොල්ලින තමයි එන්නේ. අවසර නැතුව ඇතුළු ණයට වෙඩි පහර ලක් විය හැකි කියලා අහලා තියෙනවා. 15 බාන් පිරිසිදු වතුර ගලාගෙන යනවා. ඇල දොර හැම තැනම තියෙනවා. තාම පිරිසිදු වතුර.